ජීවිත කමටහන් පින්වතුනි පසුගිය දවසක බුරුමේ සිද්ධ වෙච්ච ඒ භූමිකම්පාව මෙන්න මේ දිහා බලලා අපට ඇති වුණා හරිම විශේෂ අදහසක් අවබෝධයක් පාඩමක්. ඉතින් බොහෝ දෙනෙක්ගෙන් අපි අහුවාම මොකද්ද මේ ගැන හිතෙන්නේ කියලා ගොඩක් අය කියන්නේ මේක ඉතින් අනිත්‍යයිනේ, සියලු සංස්කාර ධර්ම අනිත්‍යයිනේ වගේ බෞද්ධයන් වශයෙන් අපිට එකපාරට වැටහෙන පාඩමක් විතරයි. ඒ තුලත් ගැඹුරු අවබෝධයක් ඇති බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරා සියලු සම්මා සම්බුදුවරුන්ට සියල්ලෙන් සියල්ල සහිත දානයක් දෙනවට වඩා ධර්ම දානය උතුම්. ඉතින් ඒ වගේ විශේෂ ආනිසංසයක් අපිට මහා උපකාරයක් වෙච්ච ඒ බුරුම රටවාසීන්ට ආශිර්වාදයක් පිණිස මෙන්න මේ බොහෝ අයට නොපෙනෙන ගැඹුරු කමටහන මොකක්ද කියලා දෙන්න. ඉතින් කවුරු හරි මේ පිළිබඳ යම් විශේෂ අවබෝධයක් ලබා ගත්තොත් අන්නේ කුසලය මහත්ඵලයි මහානිසංසයි. අන්නේ මහත්ඵල මහානිසංස කුසලය අපින් පසුව මේ බුරුම රටවාසීන්ට ආශිර්වාදයක් පිණිස අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ, ආශිර්වාද කරන්න ඕනේ. අපි හිතනවා ඒක මේ වෙලාවේ රටවාසීන්ට ලොකු යහපතක් ආශිර්වාදයක් පිණිස වෙනවා කියලා. පින්වතුනි මොකද්ද මේ භූමිකම්පාවෙන් අපිට ගන්න පුළුවන් හරිම විශේෂ කමටහන? දැන් මේ අපි දැක්ක සුවිශේෂ දෙයක් තමයි මේ භූමිකම්පාව වෙලාවේ ගොඩෝ දෙනෙක් ඒ භූමිකම්පාවෙන් ආරක්ෂා වෙන්න කරපු දෙයක් හැමෝම වගේ. ඒ තමයි ඉන්න ගොඩනැගිලි වලින් එළියට වැහැලා ඈතට වෙලා ගොඩනැගිල්ලක් නැති ස්වභාවික භූමියකට යනවා ආරක්ෂා වෙන්න. සාමාන්‍යයෙන් අපි ආරක්ෂා වෙන්න කියලා කරන්නේ ගොඩනැගිලි ඇතුළට අස්සට රිංගන එක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ගොඩනැගිලි වලින් එළියට එන්න වෙනවා. භූමිකම්පාව කියන්නේ පින්වතුනි ස්වභාවික විපතක්. ගොඩනැගිලි කියන්නේ ස්වභාවික දෙයක් නෙවෙයි, අස්වාභාවික දෙයක්. අපි සකස් කරපු දෙයක්. භූමිකම්පාව ඇති වෙන්නේ ස්වභාවික විපතක් විදිහට මේ සබාධහමේ පොළවේ. අන්න දැක්කද ලස්සන පාඩම? මෙන්න මේ ස්වභාවික විපතක් එනකොට සබාධහමම පිහිට කරගන්න වෙනවා. ස්වභාවයට එන්න වෙනවා. ගොඩනැගිලි ඇස්සේ හැංගිලා ඉඳලා බේරෙන්න බෑ. ස්වභාධහමට එළියට එන්න වෙනවා. මෙතන ලොකු පාඩමක් තියෙනවා. අපි පින්වතුනි අපිත් මේ ලෝකෙ තුල හීන මාලිගා ගොඩනගාගෙන ඉන්නවා. දැන් දහස් ගණනක් ගොඩනැගිලි මේ කඩා වැටුණා, විනාශ වුණා. හැබැයි අපිට හැම එකෙම එළියට එන්න උනා. අපේ ජීවිතෙත් අපි බොහෝ සිහින මාලිගා ගොඩනැගිලි ගොඩනගාගෙන ඉන්න වෙනවා. හැබැයි සබාධහමට මුහුණ දෙනකොට අපිට ආරක්ෂා වෙන්න නම් සබාධහමට එන්න වෙනවා. එතනදී විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ භූමිකම්පා වගේ නෙවෙයි. සංසාරේ පුරා කොහේ ඉපදුනත්, කොතන ඉපදුනත් අපිට එන භූමිකම්පා හතරක් තියෙනවා ප්‍රධාන. ඒ හරහා තව කම්පනය කියන්නේ පසු කම්පන භූමිකම්පා ගොඩක් තියෙනවා. පළවෙනි භූමිකම්පාව ජාතිය. දෙවෙනි භූමිකම්පාව ජරා, ඊළඟට ව්‍යාධි, ඊළඟට මරණ. මේක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. දැන් බලන්න ඔය පින්වතුන් දැකලා ඇති, දුක හිතලා ඇති, අඬලා ඇති, ඇඬිලා ඇති මෙන්න මේ අවස්ථාව. ඒ තමයි බොහොම ආදරෙන් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න විවාහ වෙලා හරිම සතුටින් දරුවෙක් හදන්න කටයුතු කරනවා. ඔන්න දරුවා බිහි වෙන අවස්ථාවේ කොච්චර ඒ අම්මා දුකටපත් වෙනවද? කෑ ගහනවා, විලාප දෙනවා. සැමියාට ඉහිලුම් නැති වෙනවා, ලොකු කම්පනයක් ඇති වෙනවා. සමහර වෙලාවට දරුවා මැරෙනවා. ඒ වගේ අවස්ථාවක් පොඩ්ඩක් හිතේ මවා ගන්න.
අම්මා විතරක් එනවා දරුවා මැරිලා. දරුවෙක් ලබන්න කොච්චරනම් අම්මා කෙනෙක් සැමියෙක් පවුලක් කොච්චර උත්සාහ කරනවද? ඒ සියලු සිහින මාලිගා බිඳ වැටෙනවා. සමහර වෙලාවට දරුවා බේරිලා අම්මා මැරෙනවා. සමහර වෙලාවට මේ දෙන්නම මැරෙනවා. දරුවා බිහි කරනකොටත් ඒ මව්වරු සමහර වෙලාවට අසෝචි පිට කරගෙන පුදුමාකාර වේදනාවක් විඳින. එතකොටත් මහා කම්පනයක්. එපමණක් නෙමෙයි, අර විදිහට එක්ක දරුවා එක්ක අම්මා එක්ක මේ දෙන්නම මැරෙනවා. කොච්චර කම්පනයක්ද? ඔය වගේ ජාතිය නිසා අපේ මේ කර්මය කියන භූමියේ ඇති වෙන කම්පන කොච්චර බරපතලද? ඒවා තමයි සැබෑම භූමිකම්පා. ඒ හේතුවෙන් අපේ හදාගත්ත ගොඩනැගිලි සිහින මාලිගා දරුවා ඉපදුනාම මෙහෙම කරනවා. මායි මගේ බිරිඳයි දරුවා මෙහෙම හදනවා. මෙහෙම කරනවා කියලා අපි ලස්සනට මවාගත්ත ගොඩනැගිලි ඔක්කොම බිඳ වැටෙනවා මේ කර්මය කම්පණය වෙනකොට. ඒ වගේම මේ කෙටියෙන් සඳහන් කරොත් ජාති ජරා වයසටපත් වෙනවා අපි. වයසටපත් වෙනකොට කොච්චර කම්පනයක් ඇති වෙනවද? කලින් වගේ වැඩ කරගන්න බෑ. වයසට ගිහිල්ලා ඇඳේ වැටිලා මල මූත්‍ර කරගෙන අනිත් අයගේ පිහිටෙන් ජීවත් වෙන්න වෙනවා. අපි මොනතරම් සිහින මාලිගා ගොඩනගාගෙන හිටියත් ප්‍රතිදීප ගොඩනගාගෙන හිටියා නාකියා කියන වචනේ හඬ වෙනවා. අර ඔක්කොම ප්‍රතිරූප ඉවරයි. ජරාවටපත් වෙනකොට අර ඔක්කොම ප්‍රතිරූප ඉවරයි. හිත පෑදිලා නැගිට ගන්න බෑ. ඉතින් අර තරුණ කාලේ තිබ්බ ශක්තිය, තරුණකම ඒ ඔක්කොම මෙන්න මේ ජරාවටපත් වීම කියන කම්පණය නිසා විනාශ වෙනවා. ඒ හරහා අපි ගොඩනගාගත්ත ප්‍රතිරූප සිහින මාලිගා සියල්ල ඉවරයි. ව්‍යාධිය කියන්නේ අපේ ජීවිතයට පැමිණෙන මහා භූමිකම්පනයක්. ලෙඩ වුණාට පස්සේ බලන්න පින්වතුනි සමහර නළුනිලියෝ ඉන්නවා හරි ලොකු ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නේ. හැබැයි ලෙඩ වෙලා පිළිකාවක් හැදිලා ඇට පෑදිලා කෙස් ගැලවිලා ගියාට පස්සේ එයාට තියෙන තැන නැති වෙනවා. සමාජය යා කෙරෙහි ඇති ආකර්ෂණය නැති වෙලා යනවා. ඒත් එක්ක එයා මවාගත්ත සිහින මාලිගා ගොඩනැගිලි ඔක්කොම බිඳ වැටෙනවා. ඔන්නවා තමයි පින්වතුනි භූමිකම්පන කියන්නේ ඇත්තම. ඊට පස්සේ පින්වතුනි මරණය. මරණය ජීවිතයට එනකොට අර සියලුම දේවල් නැති වෙලා යනවා. අපේ මේ ජීවිතේ අපේ ව්‍යාපාර ආයතන අපේ මේ අපි කියන්නේ බිස්නස් බ්‍රෑන්ඩඩ් ඒ සන්නාම ඒ වගේම ජනප්‍රියතාවය මේ සියලුම දේවල් තරුණකම අපේ ඉඩකඩම් ධනවත්කම් බලවත්කම් ඔක්කොම ඉවරයි. සමහරට දකින්න නැති මහා පහසු හෝටල් වල ස්විමින් පූල් වල ඉන්න අය පවා ගොඩනැගිලි කඩාගෙන වැටෙනකොට ඒ වෙච්ච අනතුරු මේ භූමිකම්ප අවස්ථාවේ. ඉතින් පින්වතුනි මරණයට පත් වෙනකොට අර දරුවොත් එක්ක ආයතනත් එක්ක තමන්ට අවුරුදු කීපයකට ලැබිච්ච මේ ඉඩකඩම් ධනවත්කම් ඔක්කොමත් එක්ක බැඳිච්ච සිහින මාලිගා ආයතන සියල්ල අතහැරලා යන්න වෙනවා. ඒ සියල්ල බිඳ වැටෙනවා. දැක්කද? ජාති ජරා මරණ ව්‍යාධි මරණ කියන මෙන්න මේවා තමයි මේ කර්මය කියන පොළවේ ඉන්න අපිට එන භූමිකම්පන. ඒවා එනකොට ඒ කර්මය හේතුවෙන් අපි ජාති ජරා ව්‍යාධි මරණ වලට පත් වෙනකොට අර ගොඩනගාගත්ත සිහින මාලිගා සියල්ල සුණු විසුණු වී විනාශ වී යනවා. එහෙනම් පින්වතුනි අපි මොකද්ද කරන්න ඕනේ? අපිට දේවල් තුනයි තියෙන්නේ. පළවෙනි දේ තමයි බේරෙන්න ඕන අය ගොඩනැගිලි වලින් එළියට ආවා වගේ මේක අල්ලගෙන ඉන්න එපා. අල්ලන් හිටියොත් අපි විනාශ වෙනවා. බිරිඳට දරුවන්ට යුතුයකම් ඉටු කරන්න ඕනවට වඩා
මම්මගේ කියලා අල්ලගෙන ඒක අස්සේ läගලා හිටියොත් එයාලා විනාශ වෙනකොට අපිත් විනාශ වෙනවා. සමහර අය සීවිදී නසා ගන්නවා. ඒ කියන්නේ බිරිඳ මිය ගිය නිසා සමහර සැමියා සමහරට බිරිඳ සීවිදී නසා ගන්නවා. දරුවා අසරණ වෙනවා. බොහෝ වටින දුර්ලභ අරමුණකට කල්ප ගාණක් තිස්සේ පෙරම් පුරාගෙන ආපු අපේ ජීවිතය අපි විනාශ කරගන්නවා. ඒ කියන්නේ අර යට වෙනවා ගොඩනැගිලි වලට. ඒ නිසා ඕන වෙලාවක මේවා අතහැරලා සබාදහම පිළිගන්න පුළුවන් වෙන්න ඕන. අර එළියට ආපු අය බේරුනේ අන්න මේ විදිහට. ඊට මෙහා අපිට තව ආරක්ෂාවක් තියනවා යන්තම් හෝ පින. පුළුවන් තරම් පින්දහම් සිද්ධ කරගන්න ඕන. දකින්න නැති සුනාමි වගේ අවස්ථාවල හැතැම් වෙලාවට රිය අනතුරුවල සමහර චප්ප වෙලා මැරෙනකොට සමහරුන්ට හීරීමක්වත් නැහැ. පින නිසා. ස්ථීර විසඳුමක් නෙවෙයි తాවකාලික පැලැස්තරයක් පුළුවන් තරම් පින්දහම් කරන්න. ඒකෙන් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ පින්වතුනි අපි දෙන ලැබෙන්නේ දැන් ගොඩාක් මව්වරු ගොඩක් අය උදේට නැගිටලා ටිකක් භාවනා කරලා ලෝකයට නිදුක් බව නිරෝගී බව සුවපත් බව මෛත්‍රී වඩන්නේ නැහැ. එයාලා කියනවා මහන්සි වැඩ තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි ඒ නිසා යාළුවට ඒක ලැබෙන්නේ නැහැ. එක දිගට ලෝකෙට මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා නම් ඒ කුසලෙට ඔහුට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබෙනවා. එහෙම කරන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. අන්න එහෙම නොකරන කෙනාට කියන්නේ යාගේ පවුලයට හැමෝටම කර්ම විපාක බලවත් වෙලා නිතර දුක් බව රෝගී බව ලැබෙනවා. එතකොට ඒ ලෙඩ දුක් වලට කරදර වලට බෙහෙත් කරන්න ගිහිල්ලාම මුදල් ටික ඉවරයි. දැක්කනේ කාලේ නැහැ කියලා දුර බලන්නේ නැතුව ළඟ බලලා කටයුතු කරලා ඔක්කොම ටික නැති වෙනවා. හැබැයි කෙනෙක් ලෝකෙට නිරන්තරයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව ප්‍රාර්ථනා කරනවා නම් ඔහුට ඔහුගේ පවුලට ආරක්ෂාව ලැබෙනවා. අන්න ඒක අපිට තියෙන එකම ආරක්ෂාව නිවන් දකින්නකම්. හැබැයි වැදගත්ම ආරක්ෂාව තමයි අර මුල් එකටත් සම්බන්ධයි. මෙන්න මේ සියල්ල ස්වභාවය මෙන්න මේක තමයි කියලා අපි තේරුම් ගන්න ඕන. මේක අනිත්‍යයි. මමගේ කියලා ගන්න බෑ. මේ විදිහට හිතුවනම් අපේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කර්මයන්ගෙන් ගැලවෙනවා. එහෙම වුණත් ගොඩාක් පව් සිද්ධ කරන්නේ නැහැ. දැන් ওই බුරුමේ අයිට පවා ඒ දේ සිද්ධ වෙන්නේ යම් කර්මයක් තිබෙනවා. ඉතින් මේ වෙලාවේ ඒක සඳහන් කරන්න ලොකුවට අපි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රටවල වල සංස්කෘතියත් එක්ක සිද්ධ වෙන පව්කමුත් ගොඩක් තියෙනවා. මහා පින්වන්ත රටක්. ඉතින් නමුත් අර අකුසල කර්මය පළ දුන්නා. ඉතින් ඒ වගේ තත්යකට යන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රාණඝාතය වගේ දේවල් කුමන හේතුවක් නිසා හෝ බුරුමේ වගේ රටවල් වල තියෙනවා හරියට. ඒවත් එකතු වෙලා පළ දෙනවා පින්වතුනි. විශේෂයෙන් ඔතන ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ කර්මයටත් වඩා ඒ පාලන තන්ත්‍රය තුල සිද්ධ වෙච්ච පහුගිය කාලේ මහා අකුසල් එක්ක මේ සබා දහමේව දරාගෙන ඉන්නේ නැහැ වැඩි කාලයක්. ඉතින් කෙසේ හෝ මෙන්න මේ වගේ විපතකදී අනේ සියල්ල අනිත්‍යයිනි කියලා නවතින්නේ නැතුව මෙන්න මේ විදිහට ගැඹුරින් කමටහන් කරගන්නවා නම් අපි මේක කිව්වම ගොඩාක් අය කියපු දෙයක් තමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් අය හැම හිතන්නේ නැහැනේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ හිතන්න මෙහෙම කමටහන් කරගන්න හැමදේම ජීවිතයේ තේරුම් ගන්න හැම දෙයක්ම පිංගුතුනි කමටහන්. ඉතින් මේ උතුම් වූ ධර්ම දානමය කුසලයෙන් අපි යමක් අවබෝධ කරගත්තා නම් ඒ උතුම් ධර්ම දාන කුසලය මේ මොහොතේ විපතට අනතුරටපත් වී සිටින ඒ අපිට මහා උපකාරයක් වෙච්ච බුදුදහමට අපේ කල්යාණ මිත්‍ර බුරුම ජනතාවට සිතක් සාන්තියක් යහපතක් ආශිර්වාදයක් පිණිසම වේවා. දෙවියෝ ආරක්ෂා කරත්වා සියලු යහපත සැලසේවා. ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් උතුම් කමඨහනක් වේවා. ධර්මාවබෝධය පිණිසම වේවා. සාදු සාදු සාදු.